හෙලෝ කොහමද ඔයාලට මං අද සැමන් ටිකක් හොදි හදාගන්න තමා ලෑස්ති. බලමුද අපි ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම මම ඒකට අවශ්‍ය කරන ಜಾති ටික කපාගෙන වරදක් ලිපට තියලා තෙල් ටිකක් දාගෙන ඒක රත් වුණාම මම අබෑට ටිකක් සහ උළුහාල්ලට ටිකක් දාගත්තා. ඒකටම මම සුදු ලුණු ටිකක් තලලා අරගෙන එකතු කරා. ඒක තෙම්පරාදු වෙලා එනකොට ඒකට මම කරපිංච රම්පේ එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට අමු මිරිස් කරල් දෙකක් කපා ගත්තා. ඒකත් එකතු කරගත්තා. ඒකටම මම කපාගත්ත ලුණු ටිකත් එකතු කරගන්නවා. ඒ ටික තෙලේ ටිකක් තෙම්පරාදු වෙන්න ඕනේ. ඒ ටික තෙලේ තෙම්පරාදු වෙනකොට මම ඒකට එකතු කරගන්නවා තක්කාලි ටික. ඒකට මම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා තෙල් එකට. අමු 3-5 කුඩු ටිකකුත් මම ඒකට එකතු කරගන්නවා. කහ කුඩු ටිකකුත් දාගන්නවා. ඒකට මම කරි පවුඩර් ටිකක්, කුරුඳු කුඩු ටිකක්, බැදපු 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඒ ටික මම තෙලේ තෙම්පරාදු වෙන්න දීලා විනාඩි කිහිපයක් ඒකට මම එකතු කරගන්නවා සැමන් ටින් එකේ තිබිච්ච වතුර ටිකෙන් තමයි මම අද සැමන් එක හදාගන්නේ. මම ඒ ටික එකතු කරලා විනාඩි 5ක් විතර මේක උතුරනකන් තියාගන්නවා. මම ඒකටම ලුණු ටිකකුත් එකතු කරගත්තා. දැන් බලන්නකෝ විනාඩි 5කට විතර පස්සේ හොද්ද දැන් මම මේකට සැමන් කෑලි ටික එකතු කරගන්න තමයි හදන්නේ. සැමන් ටික එකතු කරගෙන මම ටික වෙලාවක් මේක මූඩියෙන් වහලා තියන්න අරිනවා. මේකේ හොද්ද තික් වෙන්න තමයි තක්කාලි දාන්නේ. එතකොට ග්‍රේවි එක හරිම රසයි. ටික වෙලාවකට පස්සේ මේ බලන්න කොහොද්ද දැන් හොද්ද හැදිලා ඉවරයි. මේක හරිම රසයි. දැන් මේක ලිපෙන් ඕෆ් කරගන්න පුළුවන්. ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි මම.